සුබම සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඔයාලත් ගේමිං හෝ එඩිටිං වගේ දේවල් වලට ලැප්ටොප් එකක් භාවිතා කරන කෙනෙක්ද. එහෙනම් මේ ප්‍රශ්නේ ඔයාලටත් අනිවාර්යෙන් ඇවිල්ලා ඇති. මේ වීඩියෝ එක ඔයාලටමයි. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම අපිත් එක්ක රැඳලා ඉන්න. අපි ටෙක් විත් CC. MSI ලැප්ටොප් එකක ෆෑන් ස්පීඩ් කොන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා තමයි අපි දැන් බලන්න හදන්නේ. මුලින්ම මේ විදිහට ඔයාගේ සර්ච් බාර් එකේ MSI සෙන්ටර් කියලා සර්ච් කරන්න. ඊළඟට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන එක්ස්ට්‍රීම් පර්ෆෝමන්ස් කියන අයිකන් එක සිලෙක්ට් කරන්න. දැන් ෆෑන් ස්පීඩ් සිලෙක්ට් කරන්න. ඔයාලට මෙතන ඔප්ෂන් 3ක් බලා ගන්න පුළුවන්. ඔටෝ, කූල් බූස්ට් හා ඇඩ්වාන්ස්ඩ් විදිහට. ඉතින් මෙතනින් ඔටෝ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා සේව් දුන්නොත් ෆෑන් ස්පීඩ් එක ටෙම්පරේචර් එක අනුව ඔටෝම ඇඩ්ජස්ට් වෙනවා. නෝමල් වැඩ කටයුතු සඳහා, ඒ කියන්නේ ඔෆිස් කටයුතු, මූවි බලන්න, ස්ටඩි, බ්‍රවුසිං වගේ ගොඩක් පර්ෆෝමන්ස් අවශ්‍ය නොවන වැඩවලට මේ නෝමල් මූඩ් එක සුදුසුයි. ඊළඟ ඔප්ෂන් එක කූල බූස්ට් නැත්නම් එක්ස්ට්‍රීම් පර්ෆෝමන්ස්. මෙහි අරමුණ තමයි උෂ්ණත්වය අඩුම තත්ත්වයකට ගන්න එක. මේ මූඩ් එකේදී ෆෑන් ස්පීඩ් එක 100%කින් ක්‍රියා කරනවා. ගේමිං, එඩිටිං, බෙන්ච්මාර්කින් වගේ ලැප් එක වැඩියෙන් හීට් වෙන වැඩවලට මේ මූඩ් එක යොදා ගැනීම ගොඩක් වැදගත්. ෆෑන් එක 100%ක ස්පීඩ් නිසා නොයිස් එක නම් හුඟක්ම වැඩි. තුන්වෙනි එක තමයි ඇඩ්වාන්ස් මූඩ් එක. මේකෙදි ෆෑන් එකේ ස්පීඩ් එක මැනුවලි අපිටම සෙට් කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් පොඩි සමරි එකක් දුන්නොත් ඔටෝ මූඩ් නම් නෝමල් යූස් වලට හොඳයි. ටෙම්ප් එක ඔටෝම ඇඩ්ජස්ට් වෙනවා එතනදී. කූල බූස්ට් නම් මැක්ස් කූලින්, ඒ වගේම මැක්ස් නොයිස්. ඇඩ්වාන්ස් නම් ෆෑන් ස්පීඩ් එක ටෙම්පරේචර් එක අනුව ඔයාටම සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එක තව යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපි ටෙක් විත් CC.